අනවශ්‍ය දේවල් වලින් ඔයාගේ ඔළුව පුරවනවා නම් ඒක ඔයා කොච්චර අමතක කරන්න හැදුවත් කරන්න අමාරුයි. මොකද ඔයාට කෙනෙක්ව ආකර්ෂණය කරගන්න පුළුවන්. හැබැයි ඔයාට ඒ ආකර්ෂණය දිගටම පවත්වාගෙන යන්න නම් ඔයා අනිවාර්යයෙන්ම බුද්ධිමත් කාන්තාවක් වෙන්න ඕනේ. ඔයා අවංක කෙනෙක් නම් ඔයා මිනිසුන්ට කියන්න ඕන දේ කෙලින්ම මූණට කියනවා. ඔයා කතා කරන විලාසය, ඔයා අදහස් ප්‍රකාශ කරන විලාසයට මිනිසුන් පිළිගන්න කැමතියි. මොකද එයාලා දන්නවා එයාලගේ රහස් ඔයා ළඟ සුරක්ෂිතයි කියලා. අපි කවුරුත් කැමති නෑනේ අපිත් එක්ක හොඳින් කතා කරලා අපි එතනින් ගියාට පස්සේ අනිත් අයත් එක්ක අපේ වැරදි අඩුපාඩු කියනවට. අපි කවුරුත්ම කැමති ඇත්ත ඇති සැටියෙන් අපි අකමැති වුණත් අපිට ඒ දේවල් කියනවට. ඒ වගේම අපේ හොඳම යාළුවට අපි අපේ හැම දෙයක්ම කියනවා වෙන්න පුළුවන්. නමුත් ඒ යාළුවා අනුන්ගේ වැරදි අඩුපාඩු තමන් එක කියනවා නම් අනිවාර්යෙන්ම තමන්ගේ වැරදි අඩුපාඩුත් අනිත් අයත් එක්ක කියනවා කියලා ඔයා මතක තියාගන්න ඕනේ. ඉතින් ඒ වගේ යාළුවෙක් ඔයාගේ ජීවිතේට අත්‍යවශ්‍ය නැහැ. මොකද කෙනෙක්ගේ රහස්‍යභාවයක් රකින්න බැරි කෙනෙක් තමන්ගේ දේවල්ද ආරක්ෂා කරන්නේ නැහැ. ඉතින් ඔයා අනිත් අයට අකමැති කෙනෙක් වෙලා අනිත් අයගේ ආකර්ෂණීය පුද්ගලයෙක් වෙන්න ඔයාට කොහොමත් බෑ. මොකද ආකර්ෂණීයත්වය කියන්නේ පෙනුම විතරක්ම නෙවෙයි. ඒක ඔයා හොඳට මතක තියාගන්න ඕනේ. ඒ වගේම ඔයා ආශ්‍රය කරන කෙනා නෙගටිව් නම් එහෙමත් නැත්තම් මොනහරි ප්‍රශ්නයක් නැත්තම් කාගේ හරි දුකක් හැම වෙලාවෙම ඔයත් එක්ක කියලා ඔයාගේ හිත පුරවනවා නම් ඒ වගේ යාළුවෙක් ඔයා අනිවාර්යෙන්ම ඈතින් තියාගත්තට ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අපි එයාලා කියන දේ හිතන්නේ නැහැ කිව්වට අනිවාර්යෙන්ම එයාලගේ නෙගටිව් අදහස් අපේ ඔළුවේ වැඩ කරනවා. ඉතින් ඔයා හිතනවා නම් එයාලා වැරදි කරාට අපි වැරදි කරන්නේ නැහැ කියලා. ඉතින් එයාලට කියන්න තියෙන්නේ අපි මස් කන්නේ හොදි කනවා කියන එක තමයි. සමහරු කියනවනේ අපි මස් කන්නේ හොදි විතරයි කන්නේ. මස් කන්න ආස නැහැ හොදි විතරයි කන්නේ කියලා. ඉතින් අපි මස් කෑවත් එකයි හොදි කෑවත් එකයි දෙකෙන්ම අවසානට එකම ප්‍රතිඵලය තමයි අපිට ලැබෙන්නේ. අපි වැරදි පුද්ගලයෙක් ආශ්‍රය කරන ගමන් එයාලා කරන වැරදි කරන්නේ නැහැ කිව්වට වැඩක් නැහැ. දකින්න කෙනා හිතනවා අපිත් ඒ වගේමයි කියලා. සමහරු කියනවා අපිට ගොඩාක් යාළුවෝ ඉන්නවා ඕනම දෙයකට. ඔය සමහරු අපිට ඇහිලා තියෙනවානේ 100ක් වුණා බස්සන්න පුළුවන් අපේ ඕනම දෙයකට කියලා. බලන්නකෝ අපිට දුකක් කරදරයක් ප්‍රශ්නයක් වෙලා ඔය ඉන්නවා කියන යාළුවා ඔයත් එක්ක ඉන්නවද බලන්න. මොකුත්ම නෙමෙයි. ඔයාගේ ජයග්‍රහණයක්, ඔයාගේ මොනා හරි දෙයක සතුටක් සමරන දෙයක් යාළුවොත් එක්ක එකතු වෙලා බලන්න. එක්කෙනෙක් හරි ඔයාගේ සතුට සමරන්න හිත අවුල් වෙන්නේ නැතුව සතුටු වෙනවද කියලා බලන්න ඕනේ. අන්න එහෙම කෙනෙක් ඔයාට යාළුවෙක් විදියට ඉන්නවා නම් ඔයා ගොඩක්ම වාසනාවන්තයි. අපි මෙහෙම හිතමු. විශේෂ තැනකට ගියා කියලා, එහෙමත් නැත්නම් ආයතනයකට, එහෙමත් නැත්නම් බැංකුවකට ගියා කියලා. ඉතින් අපි මේ යන තැනට ගියාට පස්සේ එතන ඉන්න අයගෙන් බලෙන් දෙයක් ගන්න වගේ එතන ඉන්න අය හැසිරෙනවා නම් අන්න එයාලගේ තියෙන වැදගත්කම ආකර්ෂණීයත්වය හැම දෙයක්ම අඩු වෙනවා. එහෙම නෙමෙයි අපි ආයතනයකට ගියාට පස්සේ එයාලා යන අයව ආදරයෙන් සිනහමුසු මුහුණෙන් යුක්තව කතා බහ කරලා පිළිගන්නවා නම් අන්න ඒ අයගේ ආකර්ෂණීයත්වය වැඩි. නැත්තම් තමන්ගේ ජොබ් එක තරාතිරම ඔළුවේ තියාගෙන ඉන්න කෙනෙක්ට කිසිම කෙනෙක්ගෙන් ආකර්ෂණීයත්වයක් ලැබෙන්නේ නැහැ. මොකද ඔයාව දකින කෙනා මිනිසුන්ට ඔයා ගැන පහත් හැඟීමක් තමයි ඇති කරන්නේ. ඉතින් අපි කැමති නෑනේ හැම වෙලාවෙම කේන්තියෙන් අර කතා කරන්නේ නැතුව කිසිම දෙයක් නැතුව මේ ඒ වගේ එහෙම ඉන්න කෙනෙකුට අපි කවුරුවත් කැමති නෑනේ. ඉතින් හැබැයි සමහර දවසට තමන්ගේම ප්‍රශ්නයක් ඉඳලා දුකින් ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඉතින් එන කෙනා දන්නේ නෑ
අපි ඉන්නේ ප්‍රශ්නයකද අපිට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නැත්නම් දුකකින්ද මොහොකින්ද ඉන්නේ කියන එක එන කෙනා දන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔයා ඉස්සරහට එන පුද්ගලයාව සිනහමුසු මුහුණෙන් සිනහාවකින් සංග්‍රහ කරන්න අනිවාර්යෙන් අමතක කරන්න එපා. ඔයා කවුරු කොහොම දැක්කත් ඕනම කෙනෙකුට දෙන්න පුළුවන් එකම දේ හිනාවකින් ඉස්සෙල්ලම සිනහමුසු මුහුණෙන් එයාව පිළිගන්න ඕනේ. ආයතනයකට වැඩක් කරගන්න ගියාම ඕනම කෙනෙක් කැමති හිනා වෙලා ප්‍රසන්න මූණකින් යුක්තව ඉන්න කෙනෙක් ළඟට ගිහිල්ලා තමයි ඒ වැඩේ කරගන්න කැමති. ඔයාගේ ඇතුළාන්තේ කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ. මිනිසෙක් ඉස්සෙල්ලම කෙනෙක්ගේ ගතිගුණ මනින්නේ මුහුණේ තියෙන ඉරියව් වලින්. ඉතින් කියන්නේ දකින්න හැම කෙනා එක්කම hina වෙන්න කියලා නෙමෙයි. ඒ වෙලාවට අවස්ථානුකූලව තමයි ඔයා හැසිරෙන්න ඕනේ. කෙනෙක් දැක්කම ප්‍රියමනාපව ඔයා එතන හැසිරෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාගේ ආකර්ෂණීයත්වය වැඩි වෙනවා. ඉතින් මම කියන්න හැදුවේ කාන්තාවක් hina වෙලා ප්‍රියමනාපව ඉන්නවනම් හරිම ලස්සනයි. හරිම ආකර්ශනීයයි. ඉතින් මට ඒක තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න ඕනෝනේ. ඉතින් සතුටින් ඉන්න කාන්තාවක් කියන්නේ කාටවත් වටන්න බැරි චරිතයක්. සිනහව බෝ වෙනවා. මොකද අපි සතුටින් ඉන්න කෙනෙක් ගාව ඉන්නවනම් අපිටත් ඒ හිනාව එයාගේ ප්‍රියමනාප බව එයාගේ ආදරණීයත්වය අපිටත් බෝ වෙනවා. අපි කිසිම කෙනෙක් කැමති නෑනේ සතුටක් නැති කෙනෙක් ගාව ඉන්න. ඉතින් සතුටින් ඉන්න කාන්තාවක් නම් ඔයා හරිම ප්‍රියමනාපයි හරිම ආකර්ශනීයයි. ඔයාලා හැමෝටම කියන්නේ එන හැමෝම ඔයාගේ ඉදිරියට එන හැමෝම පුළුවන් නම් සිනහමුසු මුහුණකින් ප්‍රියමනාප බවින් එයාලා හැමෝම පිළිගන්න කියලා.